ආයුබෝවන් හැමෝටම අද අපි පෙන්වන්න යන්නේ අපේ පිටිපස්සේ කුඹුර. ඒක දැන් ඔක්කොම බණ්ඩි කරල් තියෙන්නේ. ඒ කියන්නේ බණ්ඩි කියන්නේ මල් කාලේ ඉඳන් පැලේ කාලේට ඇවිල්ලා තියෙන්නේ. බණ්ඩි කරල් තමයි තියෙන්නේ. දැන් වැඩිපුර ඕන මම ගිහිල්ලා පෙන්නන්නම්. බණ්ඩි කරල් තියෙනවා. මේ ඕම් බලන්නකෝ. මේ බණ්ඩි කරල් තියෙන්නේ. අර එදා මම පෙන්න පන්සල තමයි අර තියෙන්නේ. හොඳට බලන්නකෝ උඹ. පියංකෝ ඒක ළඟට. යා. මේ තියෙන්නේ බණ්ඩි කරල් හැදිච්ච මේ ගොයම් මේ තියෙන බණ්ඩි කරල් ගොයම්. ඔය තියෙනවා ලස්සන මේ මොනවද ඒකට කියන්නේ? මෑ කරල්. ඊට පස්සේ මෙහෙ තියෙනවා බණ්ඩි කරල් එහෙම. ඒකට අපි යන් අරගෙන ලාගන්න පුළුවන් චෛත්‍ය. අර අතන වැහිලා තියෙන චෛත්‍ය උඹ බලන්නකෝ. ගහගෙන වැහිලා අර දෙකයි චෛත්‍ය. මෙතෙන්ට අලුලෙන විහාරෙ වෙන්නේ කෝ මේ පැත්තට අලුලෙන බලා ගන්න පුළුවන් ලේසියෙන්. හැබැයි ලොකු ගල්ලන් පෙන්වන්න දෙනවා. හතරටවත් දාන්න දෙනවා. අපි දැන් මේ ටික පෙන්වන්නේ. අපි දැන් යන් අතෙන්ට ගිහලා බලමු. මෙන්න අපි දැන් කට්ටියම යන්නේ අලුලෙන්ට යන්න බෑ. නමුත් මේ පේන අලුලෙන මෙහාට. අලුලෙන් දන්නවනේ වලගම්බා රජු සමයේ ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ වලගම්බා රජු ඒ කාලේ ත්‍රිපිටක ගන්ධාර උඩ කරේ එහෙලු. හැබැයි දැන් නම් කට්ටිය කියන්නේ දැන් සංස්කෘතිය ඔක්කොම වෙනස් නේ. මේ වක්කඩයක් සංස්කෘතිය ඔක්කොම වෙනස් නිසා මේ කට්ටිය කියන්නේ මාතලේ අලු විහාරය කියලා. දැන් කට්ටිය මේකට කියන්නේ මේ අලු ලෙන කියලානේ. ඒ ලෙනේ ප්‍රසිද්ධ පුරාවිද්‍යාව වලින් ඒකත් හොයාගෙන තියෙන්නේ. හැබැයි ඒක බෝඩ් එකක් උජහා තියෙනවා. මේ මෙහෙමයි හොයාගෙන තියෙන්නේ කියලා. ත්‍රිපිටක ගන්ධාර උඩ ගල්ලා තියෙන්නේ මෙහෙමයි කියලා පුරාවිද්‍යාවේ. හැබැයි දැන් කට්ටිය කියන්නේ වීඩියෝ කරලා මෙව කරලා තියෙන්නේ. වලගම්බා රජු සමයේ බෝඩ් එක ගාලා තියෙන්නේ. වලගම්බා රජු සමයේ ක්‍රිස්තු පූර්ව 1 වන සියවසේ පේනවද ඒක? 1 වන අර අතන තියෙන. බලන්නකෝ අර 1 වන සියවසේ වලගම්බා රජ දවස ස්වාමීන් වහන්සේලා විසින් ත්‍රිපිටක ගන්ධාර උඩ කළ වගේ කියලා. දැන් මෙහෙනම් තියෙන්නේ මොකද්ද? වානරයන්ගේ කේස් එකක් ඇටසැකිලි ගලා සිටිවිලා ඇටසැකිලි හම්බුණා කියලා තමයි දැන් කියන්නේ. අතේ තියෙන අලුලෙනේ විහාරෙද අඟරදී වෙන ආයේ අලු විහාරය තමයි අලුලෙනේ තමයි ත්‍රිපිටක ගන්ධාර උඩ ගල තියෙන්නේ. මේ බලන්න මම දැන් මේකට නෙමෙයි ආවේ. දැන් මේ අහම්බෙන් දැක්ක නිසා කිව්වේ. මම බලන්නකෝ. අර තියෙන්නේ උදේට බලන්න ඔය තියෙන්නේ අපේ වෙල නෙවෙයි මේ අපේ ගමේ වෙල. හරි මම ඉතින් උසන් කරනවා. හැමෝටම සුබ දවසක් වේවා. තියෙනවා. එහෙනම් මම